චේ. අර පොලිසිය දැක්ක ගමන් නිකන් පුරුද්දට ඔටෝ දෙව වුණාට එහෙම නිකන් මේ වමනාවෙන් හිතලා දෝපු ගමනක් නෙවෙයි. අපි දන්නේ නැනේ බං මොකද්ද කේස් එක කියලා. කේස් එක හරියට දන්නවනම් මම පොලිසියට ෆේස් කරන හරියට ගහක් ගලක් වගේ. දන්නේ නැහැ. අන්න බලපන්. මෙච්චර හරියක් වෙලා අපේ ජනමාධ්‍ය නිකන් ඇහැක් ඇරලා බැලුවද? ඒකට අන්න බලපන් ජාත්‍යන්තර මාධ්‍ය CNN එක අන්න බලපන් එන හැද. ඔන්නේ. අනේ මර්වින් අයියේ මං ගෙදර හිටියේ නෑ. කණිවිඩේ හම්බෙච්ච ගමන් ආයේ මොකද බං උනේ? කාටද? එතකොට මේ පබාවයි ප්‍රේමලතාවයි වසන්ත එක්ක පොලිසියට කුදලන් ගියේ එක කෙපේද? ඈ? කෙපේද? කෙපේ නෙමෙයි කෝපය. කෙපේ. ඔයාගත්තේ? කෙල්ලගේ කේන්තිය සාධාරණයි නේ බං. පොලිසියේ වයිසී මාත්‍යාගේ උපන්දිනේ කියලා පොලිසිය සරසන්න කියලා කට්ටිය එක් කරගෙන කිය කතාව ඇත්ත. ඉතින් එහෙම එකන් ගිය පළියට කුදලන් ගියා කියලා කිව්වහම අද වෙන්නේ නැද්ද බං? ඊළඟ ටර්න් එකේ අපි දෙන්නවත් අරගෙන යන්න ජීප් එක එනවා කියලා කිව්වා. මාවත් එක්ක එනවා කිව්වා. පොලිසිය පොලිස් කරන්නේ. මොකද වෙන්නේ? මේ දෙන්නගෙන් කට උත්තර ලියාගත්තේ. මේ රස්සාවේ ස්වරූපෙින්ද වෙන්නේ ඇති අපේ ඔයිසී මහත්තයා උපන්දිනේට උඹලගෙන් කට උත්තර ගත්තේ. මේ මම ඒක නිවාඩු පාඩුවේ වෙලාවක කියලා දෙන්න හොඳේ? අනේ ඕ මාර්තා නිවාඩු පාඩු වෙලාවක ඇවිල්ලා උඹ මේ හිමාලිව ටිකක් හම්බ වෙයන්. හැමදාම ඉතින් උඹට ඕම ඉන්න බෑනේ. දත් දවසක හැදෙන්න බෑ. අනේ දෙමුකුත් අහගන්න එපා. අසුතුරයි සෙබර යන්න. කාතරාවිල උකට යන්න. අනුදේශවා. ඔක්කො. ඒ ජීවසන්තයි. ඔයාලට විස්තර කිව්වා? ඔව්. ඇයි අප්සෙට් එකද වසන්තයි? මොකද කිව්වේ? ලොකු අප්සෙට් එකක් වෙන්නේ නැහැ. කාටද කෝල් කරා. පැය භාගයක් විතර යනකොට වවුනක් වගේ කාර් එකක් ආවා. නැග්ගා ගියා. කාර් එක? වසන්තයි. කාර් එකක් කිව්වට කාර් රාජ්‍යය. අවශ්‍ය කලෙක්ෂන් එක අතර බා. පොල්ල ටිකක් අරගෙන හවස 6 වෙද්දි ගෙදරට ඇඩ්මිට් වෙනවා.
මේක කරේ මුම්ම කියලා ඔප්පු කරන්න සාක්කි එමට තියෙද්දි. ඉරන්ලා කට උත්තරයක් විතරක් කරන් නිදාස් කරලා ඇරියේ මොන නීතියක් යටතද ගංකන්ද? රටේ පවතින නීතියට තෙරජී සැකකරු පළියට මිනිහෙක් අත්අඩංගුවට ගන්න අපිට අයිතියක් නැහැ. අපි ඒකට අවශ්‍ය කරන සාක්ෂි හොයාගන්න ඕන. තියෙන සාක්ෂි වලට හින ගහලා ගංකන්ද? මෙයාකා මගේ කොල්ලට තර්ජනය කරා කියලා. අර තෝබන් කාර්යයක් කියනවා නම් පැහැදිලිවම. කෙල්ලගේ කට උත්තරේදිත් ඒක කියවුණා නම් තවත් මොන සාක්ෂිද ගංකන්ද? රජී මං කියන විදිහට වැඩ කරොත් ආමන්තට නියපිටින් හානියක් නොවන විදිහට ගෙනත් දීමේ වගකීම බාර ගන්නවා. මේ වෙනකොට මේ කේස් එකට මම ස්පෙෂල් යුනිට් 3ක් යොදවලා තියෙනවා. ඇයි ගංකන්ද මේ කේස් එක අපි මීඩියා වලට බාර නොදෙන්නේ? ආමන්තව කිඩ්නැප් කරපු කවුරු වුණත් උන්ව කලබල නොකර ඉන්න එක ළමයාගේ ජීවිත ආරක්ෂාවට වඩා හොඳයි රජී. මේ වෙලාවේ රජී කරන්න ඕන මං ගැන විශ්වාසය තියලා වැඩ කරන එක. මට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ එච්චරයි ගංකන්ද? මම කරන්ට් සිටුේෂන් එකත් බලලා රජීට පැයකින් හරියට කෝල් එකක් ගන්න. ඕකේ? ඕකේ. සර්. නිව්ටන් කියලා අවුරුදු 40 ක විතර හාදේ ඉන්නම දෙන්න කියලා ඉන්න සර්.